good morning යාළුවනේ. අද හරි ලස්සනට ඉර පායලා. ඔයාලටත් පේනව නේද? අහසේ එක එක ලස්සන රටා තියෙනවා. ඉතින් මං අද ලෑස්ති වෙන්නේ මගේ සැලුන් එකට පයින්ම යන්න. ඔයාලත් එනවද මගෙත් එක්ක සැලුන් එකට යන මේ ගමන බලන්න? මම ඔයාලට සැලුන් එකට යනකම් මේ අහසේ පුංචි තැන් ටිකක් පෙන්නන්නම්. එක එක තැන් වලට එක එක විදිහට පේන. ඉතින් මම අද පයින්ම තමයි යන්නේ. ඉස්සර මේ පාරවල් වල අපි කොච්චර පයින් ගියාද? සමහරක් වෙලාවල් වලට ටයි එක අතේ අරගෙන අපි දුවන වෙලාවල් තියෙනවා පරක්කු වෙනකොට. ඉතින් දැන් නම් අපි ගොඩක් වෙලාවට වාහනවල යන්නේ. මේ ගොඩ කාලයකට පස්සේ තමයි මම පයින් යන්නේ. මේ තියෙන්නේ කොන්ක්‍රීට් පාරක්. ඉතින් මේ වගේ ලොකු හෙළවල් තමයි අපේ පාරේ තියෙන්නේ. මොකද අපි ඉන්නේ සිරිපාද කඳුවැටියේ තවත් එක කන්දක. ඉතින් ගොඩක් තියෙන්නේ කඳුනේ. ඉතින් මේ වගේ තනිකර ලොකු හෙළවල් තමයි අපිට තියෙන්නේ. බලන්නකො මෙතෙන්ට අහස පේන විදිහ. කඳු එකින් එක ඈතට තියෙන විදිහ. මේ තියෙන්නේ අපේ ගමේ තියෙන පීල්ල. මේකේ ගොඩාක් අය නානවා. මේකේ වතුර හිඳෙන්නේ නැති පීල්ලක්. අපේ ගමනට පයින් යනවා නම් එකතු වෙන සමාජිකයා තමයි මේ ඕඩි. එයාටත් යාළුවෝ දෙන්නෙක් හම්බෙලා. බලන්නකො මෙතෙන්ට මේ කඳු වැටිය හරිම ලස්සනට පේනවා. සිරිපාද කන්දත් මෙතෙන්ට ගොඩක්ම ලස්සනට පේනවා. ඔයාලට පේනවද? කුණුදියගලට මේ පැත්තෙන් තියෙන සිරිපාද කන්ද. ඔයාලට සිරිපාද කන්ද අඳුර ගන්න බැරි වෙන්නේ නැහැ කියලා මම දන්නවා. ඉතින් තවත් එක තැනක මම ඔයාලට මේ කඳු වැටියේ අහස තියෙන විදිහ පෙන්වන්න. සීතල හුණගක් තියෙන නිසා මට හිතුණාද කොණ්ඩේ කඩා දාගෙන යන්න ඕනි කියලා. මම මේ පරිසරයේ ඉපදිච්ච එක ගැන ගොඩාක් සතුටු වෙන කෙනෙක්. බලන්නකො මෙතෙන්ට ඉරත් එක්ක අහස වෙනස් වෙලා තියෙන විදිහ. හිමින් ආපු ගමන මලුත් කඩාගෙන සැලුන් එකටම ආවා. මේ තියෙන මගේ පුංචි සැලුන් එක. මේ සැලුන් එකට එන හැමෝටම මං හරිම ආදරෙයි. මං ඒක හරිම ආසාවෙන් කරන රස්සාවක්. මෙතනින් හැමෝම හිනහ වෙලා යද්දි ඒක මගේ හිතට මාරම සතුටක් අරගෙන එනවා. ඉතින් මේ වීඩියෝ එක පුරාම මාව අහගෙන හිටිය ඔයාලට ගොඩාක් ආදරෙන් ස්තුතියි කියනවා.